සහල් මාෆියාව ඉතාම දිලිඳු එහෙත් අහිංසක පෙනුමක් ඇති මිනිසකි. අතේ සහල් පරිප්පු සෝයමිට් එක ගොඩේ දැමූ ෂොපින් බෑගයකි. සෙනග පිරිසින්න බස් නැවතුම් අසලදී පමණක් එකවරම් මෙන් බෑගේ ඉරි හාල් පරිප්පු ආදිය බිම පුරා විසිරී යයි. අහිංසකයා මදක් ඒ දෙස දුකසේ බලා හිඳ හාල් ඇටින් ඇට යහුලයි. මේ දුටු බස් නැවතුමේ සිටින සෙනගගේ හදවත බටර්මෙන් උණු වී යයි. ප්‍රිසන් බ්‍රේක් බොරැල්ල මර්ධන ටවුන් හෝල් අසල බහුලව දැක්ගත හැකි. මැරපාට නිසා නොදන්නා වුන් බයටත් ඔහුට සල්ලි දෙයි. අයියේ පොඩි උදව්වක් ගන්න පුළුවන් දයි. මොකද්ද? මම අද තමයි ඉන්නේ. කොහොමද පුරව ගන්න කියන අයියේ. යාචියක් ගන්න පුළුවන් දයි. ඒකෙන්ද? ඔවයි. මගේ ගම අයියේ පොරොව්පතන් මම උදේට කාලත් නෑ අයියේ. බඩගින් ඉන්නේ පොරොව්පතන්ට යන්නත් ඕන. තව කීයක් හරි ගන්න පුළුවන් දයි. එච්චරයි එනවල්ලි. ඒ සිද්ධ නයි. තේසීයා වයස 70වත් පැනලා බොහෝ නගරවල සුලභ චරිතයක්. ඒකක් කරන් දෙන්න පුළුවන්. කවුද බා මේ? ඒක අරන් දෙන්න. නෑ මං ඉස්සරහින් ගන්න සල්ලි. නෑ මේ කඩේ අරන් දෙන්න මේක. හරි අරන් දෙන්න බැයි නම් ඕනේ නෑ මාත් සල්ලි දෙන්න බැයි නම්. ඒක උඹලහන්කෝ හැටන්නේ කියලා. කඩ්ඩ භාෂා පරමේශ්වර රාත්‍රියේදී පිටකොටුව ටවුන් හෝල් බොරැල්ල අසල බහුලව දැකගත හැක. Can we speak English? brother මේ මගේ හෝම් ටවුන් එක රත්නපුර. brother මම මියුසික් බෑන්ඩ් එකක් කරන කෙනෙක්. මේ brother මගේ පර්ස් එක නැති වෙලා. මට මේ රත්නපුරට යන්න මේ 300 rupees දෙන්න පුළුවන්ද? Sorry, I can't speak Sinhala, but we can continue in English. Okay brother, thank you. සුවපති බොහෝ විට ටවුන් හෝල් අසලදී දැකගත හැකි. රංගපෑමේ තාත්වික බව නිසා ඇතමුන් මුදල් දෙයි. මාසයකින් නැවත ටවුන් හෝල් පැත්තේ ආවොත් නැවතත් දැක්ගත හැක. පොඩි උදව්වක් කරන්න පුළුවන්. මගේ පුතාට කැල්සියම් මූලතාවය හැදිලා තියෙනවා. රුපියල් 327ක් යනවා සයි ගන්න. මේ ඉන්නේ මගේ පුතාස. පුළුවන් නම් පුංචි උදව්වක් කරන්න මේ උදේට එකක්වත් දීලා නැහැ. මං ගා රුපියල් 60ක් තියෙනවා. අනේ අයියේ මේ මගේ අතේ නා රුපියල් 20යි තියෙන්නේ. මේක තියාගන්න.